සාදුනාදයක් සිළු දෙනා නැවතවතාවක් සාදුනාදයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සාදුනාදයක් දෙන්න සිළු දෙනා. කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ගෞරවනීය නායක හඳුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත බෞද්ධ පින්වතුනි, මේ උතුම් නිකිණිපුර 15ක පොහෝ දිනයේ පින්වන්ත ඔබ හැම කෙනෙක්ම බුදු පාපාසෙන් අති පාරිශුද්ධත්වයට පත් වුණු මේ උතුම් කිරිවෙහෙර පුදබිමේ සිට ඒ උතුම් අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා මේ අවස්ථාවේදී මේ බලාපොරොත්තු වන්නේ එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවැසි සත්වයා අරමුණු කරගෙන ඒ දේශනා කරන්නට යෙදුණු උතුම් වූ දහමෙන් එක්තරා දහම් කාරණාවක් ශ්‍රවණය කරලා එය ඔබේ ජීවිතයට ඇතුළත් කරගනිමින් ඔබේ ජීවිතය වර්ණවත් කරගන්නට කටයුතු සිද්ධ කරන ගමන්ම ඔබේ බලාපොරොත්තු ඔබේ අරමුණු උදෙසා මේ උතුම් වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන්නටයි ඔබේ මේ බලාපොරොත්තුව. ඉතින් කල්පනා කරගන්න, ඊ타ත්ම කාර්යබහුල දවසක්, ඒ වගේම පිනැති හිත් ඇති මිනිසුන් මේ පුදබිම පුරාම තමන්ගේ සිත් සතන් සනසා ගන්නට යොමු වුණු දවසක්. ඉතින් ඒ උතුම් දවසේ ඔබ හැම කෙනෙක්ම මේ එකතු වෙලා ඔබේ ජීවිතයට අර්ථයක් සිද්ධ කරගන්නටයි මේ සූදානම. පින්වතුනි, කල්පනා කරගන්න, මේ උතුම් නිකිණිපුර 15ක පොහෝ දිනය ශාසනික වශයෙන් අපි දන්නවා ඊ타ත්ම වැදගත්කම් රාශියක් තියෙන පුන් පොහොය දිනයක් අදවන් පොහොය දිනය. විශේෂයෙන්ම එදා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් එවාගේම අජාසත් රජතුමාගේ දායකත්වයෙන් අපි දන්නවා
පළමු දහම් සංගායනාව පැවැත් වූ බව. ඒ පැවැත්වුවේ අදවන් පොහොය දිනයක් තුලදී. එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශිත ඒ උතුම් සද්ධර්මය නැත්නම් විසිරුණු මල් ගොඩක්ව තිබුණු ඒ උතුම් සද්ධර්මය විවිධ කොටස් වලට බෙදමින් ඒ වගේම ඒ කොටස් භික්ෂුන් වහන්සේලාට මහරහතුන් වහන්සේලාට බාර දෙමින් මේ සද්ධර්මයේ අදවන් දිනයක් දක්වාම පැවතීමට අදවන් දිනයක් දක්වාම අපිට අහන්නට අවස්ථාවල සලසා දෙමින් ඒ අවශ්‍ය ධර්ම සංගායනාව සිද්ධ කළේ පළමු ධර්ම සංගායනාව අදවන් පොහොය දිනයක් තුලදී. ඉතින් එදා ඒ සංගායනාව තුලදී ගත් ස්විසල් ක්‍රියාමාර්ග නිසා අද අපි හැම දිනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය රැකිලා තියෙනවා. එනිසා ඔබ හැම කෙනෙක්ම කල්පනා කරගන්න මේ උතුම් පොහොය දිනය තුලදී ඔබ හැම කෙනෙක්ම ඔබේ ජීවිතයට ආශිර්වාදයක් ලබා ගන්නට ඔබේ ජීවිතයට සාර්ථකත්වයක් ලබා ගන්නට මේ උතුම් වූ සද්ධර්මයේ පණිවිඩය ලෝකයාට බෙදා දෙන්නට මුල්ුණු උතුම් පොහොය දිනයක් තමයි මේ උතුම් නිකිණිපුර පසළොස්වක පොහොය දිනය. ඒ වගේම දන්නවා සෑම අවුරුද්දකම උපසම්පන් භික්ෂුන් වහන්සේලා වස් කාලයේදී වස් සමාදන් වෙනවා. පසුගිය මාසයේ වස් සමාදන් වෙන්නට යම් වූ අතපසු වුණු උපසපන් භික්ෂුන් වහන්සේ නමක් වෙත්නම් අන්න ඒ උපසපන් භික්ෂුන් වහන්සේට පසුවස් එළඹීම සිද්ධ වන්නේ අදවන් පොහොය දිනයක් තුලදී. ඒ වගේම අපි දන්නවා ධර්ම භාණ්ඩාගාරික නමින් එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසලම වැඩ වාසය කරමින් උන්වහන්සේට උපස්ථාන කටයුතු සිද්ධ කරන්නට යෙදුණු ඒ ආනන්ද හාමුදුරුවෝ උතුම් රහත් තත්වයට පත්වන්නට යෙදුනේ අදවන් පොහොය දිනයක් තුලදී. ඉතින් අපි දන්නවා තමන්ගේ ජීවිත කාල සීමාව පුරාවටම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උපස්ථාන කටයුතු සිදු කරමින් උන්වහන්සේට කිසිදු අපහසුතාවයක් පත් නොවන ආකාරයෙන් කටයුතු සුද්ධ කරපු ආනන්ද හාමුදුරුවෝ ඒ වෙද්දිත් රහතන් වහන්සේ නම නෙමෙයි. සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙද්දිත් රහතන් වහන්සේ නමක් නෙමෙයි. හැබැයි පරිනිර්වාණය සිද්ධ වුණාම ඇත්තටම මහත් ශෝකයක් උන්වහන්සේගේ ජීවිතයට ඇති වුණා. හැබැයි අනිකුත් මහරහතන් වහන්සේලා ආනන්ද හාමුදුරුවන්ව දිරිමත් කරන්නට යෙදුනේ මේ උතුම් රහත් තත්වයට පත්වන්නට කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ නිරන්තර උත්සාහයක් ගත්තා ඒ උතුම් රහත් තත්වයට පත්වන්නට. ඒ වගේම අනිකුත් සියලුම මහරහතන් වහන්සේලාටත් අවශ්‍යතාවය තිබුණා මේ ආනන්ද හාමුදුරුවන්ගේ රහත් පදවිය. මොකද පළමු ධර්ම සංගායනාවට සම්බන්ධ වුණේ හැම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම නෙමෙයි. හැම රහතන් වහන්සේ කෙනෙක්ම නෙමෙයි. සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා 500 නමක් තමයි පළමු ධර්ම සංගායනාවට අවශ්‍යතාවය පැවතුනේ. ඉතින් 499ක්ම හිටියා. අත්‍යවශ්‍යම හාමුදුරුවෝ තමයි ආනන්ද හාමුදුරුවෝ. ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ හැබැයි ඒ වෙද්දි රහතන් වහන්සේ නමක් නෙමෙයි. ඉතින් උත්සාහය අරගෙන මේ උතුම් පොහොය දිනය තුලදීම ඒ ධර්ම සංගායනා පාත්වන්නට තීරණය කරන්නට යෙදුණු දිනයට කලින් දිනයේ හිමිදිරියේ ආනන්ද හාමුදුරුවෝ උතුම් රහත් තත්වයට පත්වන්නට යෙදුණා. ඉතින් ඒ උතුම් දිනය අදවන් දිනයක් තමයි. කල්පනා කරන්න ආනන්ද හාමුදුරුවෝ ගැන සඳහන් කරන්නේ සතර ඉරියව්වෙන් තොරව රහතන් වහන්සේ නමක් බවට පත් වුණු එකම භික්ෂුන් වහන්සේ කියලා. ඒ මොකද
උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වී තිබෙන්නේ සාහිත්‍ය සඳහන් වෙන්නේ යන ගමන්වත් එන ගමන්වත් ඒ වගේම හිටගෙන ඉද්දිවත් වාඩිලා ඉද්දිවත් නෙමෙයි. උන්වහන්සේ වාඩි වී සිටමින් නැකිටිද්දි තමයි. ඒ කියන්නේ වාඩි වෙලත් නැහැ. ඒ කියන්නේ හාන්සි වෙලා හිටියෙත් නැහැ. නැකිටලත් නැහැ. ඒ අතරමඟදි තමයි උන්වහන්සේ ඒ උතුම් අවබෝධය ලබා ගන්නට යෙදුනේ. ඒ නිසාම තමයි සතර ඉරියව්වෙන් තොරව රහත් වූ භික්ෂුව හැටියට ආනන්ද මහරහතන් වහන්සේ හඳුන්වන්නට යෙදෙන්නේ. ඉතින් මේ ශාසනික වැදගත්කම් තියෙන මේ උතුම් පොහොය දිනේ තමයි පින්වන්ත ඔබ හැම කෙනෙක්ම එකතු වෙලා මේ උතුම් ජීවිතයට ආශිර්වාදාත්මක පින්දහම් කටයුතු වල නිරත වෙන්නේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. බුද්ධාන ශාසනං මෙතන පැහැදිලි කරනවා සියලුම බුදුවරුන්ගේ අනුශාසනාවක් කියලා. එතකොට මේ සියලුම බුදුවරුන්ගේ අනුශාසනාවක් කියලා කිව්වම මෙතන විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ හැම කාලයකටම හැම කෙනාටම පොදු දෙයක් තමයි එනම් මේ දේශනා කරලා තියෙන්නේ. සබ්බ පාපස්ස අකරණං සියලු පාපයන්ගෙන් දුරු වෙන්න කියලා කියනවා. කුසලස්ස උපසම්පදා ඇති කරගන්න ඕන මොනවද? කුසල් අපි වැඩි දියුණු කරගන්න ඕන. කුසල් අපි ඇති කරගන්නට ඕන. සචිත්ත පරියෝදපනං ඒකෙන් මොකද්ද කියන්නේ? අපේ හිත මොනව කරගන්න කියනවද? දමනය කරගන්න කියනවා. එතකොට ඔය කාරණා තුන. දැන් අපි ඒ කාරණා තුනෙන් තුන්වෙනි කාරණාව ගමු. සචිත්ත පරියෝදපන. ඇයි අපේ හිත දමනය කරගන්න ඕන? මොකක්ද එතන තියෙන විශේෂත්වය? දැන් මේ හිත සහ සිතුවිලි පිළිබඳව අත්දැකීම් ඔබට තියෙනවනේ නේද? ඕනෑ තරම් අත්දැකීම් ඔබට ඔබේ ජීවිතේ තියෙනවා. ඒ අත්දැකීම් එක්ක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන්ට උනත් අපි මෙතන වාඩි වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නනේ. මේ ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වුණත් සමහර වෙලාවට අපේ හිත දුවන්නේ නැද්ද කොහෙවත්? දුවනවනේ. අපේ හිත අමාරුයි අපිට තැම්පත් කරගන්න එක අරමුණකට ගන්න අමාරුයි. අපේ හිත දුවනවා. දැන් මෙහෙම ඉස්සරහා අපි පිරිසක් දැක්කම පස්සේ ඒ පිරිස ගැන හිතනවා. ඒ පිරිස ඇඳන් එන ඇඳුම් ගැන හිතනවා. මොකක්කෝ යම් අඩුපාඩුවක් දැක්කොත් ඒ ගැන හිතනවා. හැබැයි අපි වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා මේ ධර්මයට ඇහුම්කම් දෙනව ශ්‍රවණය කරනවා. හරිද? එතකොට බාහිර පරිසරයේ මොකක්කෝ ශබ්දයක් ඇහුනොත් ඒකට අපි හිත යොමු වෙනවා. ඉතින් බලන්න අපේ හිත කොච්චරනම් තැම්පත් කරගෙන අපි ඉන්නවා කියලා හිතුවට තැම්පත් වෙලා නැහැ. ඊළඟ අපි උත්සාහවන්ත වෙන්න ඕන මොකටද? අපේ මේ හිත තැම්පත් කරගන්න. ඒක ගොඩක්ම අමාරුයි. හිත දමනය කරගන්නවා කියන එක අමාරුයි. අර ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාර බන්ධන. මොක්කන්ති මාර බන්ධන හරියට මේ හිත අපි දමනය කරගන්නව නම් මරණයෙන් බේරුණා හා සමානයි. මරණ බැම්මෙන් නිදහස් වුණා හා සමානයි. දැන් බුදුදහමත් එක්ක ජීවත් වෙන අපි මරණ බැම්මෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? යම් අපි නිවන අවබෝධ කරගෙන කියන එකනේ. මරණ බැම්මෙන් අපි නිදහස් වෙනවා කියලා කියන්නේ අපි නිවන් අවබෝධ කරගෙන. එතකොට බලන්න මේ සිත තැම්පත් සිත දමනය කර ගැනීම එක් කර්මුණකට ලං කර ගැනීම නිවනත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් නිවන තුලටත් අනිවාර්යයෙන්ම මේ සිත දමනය කර ගැනීම අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසා මතක තියාගන්න අපේ ජීවිතේ අපේ නිවන දක්වා අපි යනවා. හැබැයි අපි ඒ දක්වා යන්නේ නැතුව පොඩ්ඩක් මීට මෙහා නතර වෙමු. නතර වෙලා පොඩ්ඩක් නිකමට හිතලා බලන්න මේ ගත කරන ජීවිතේ අපි හැම කෙනෙක්ම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. අපි හැම කෙනෙක්ම මේ ජීවිතය උපරිම විඳින්න උත්සාහයක් දරනවා.
සමහරලාට අවුරුදු අපේ ජීවිතේ පටන් ගන්න ජීවිතය ආරම්භ කරන්න සතුටක් විඳින්න ඕන සැපතක් විඳින්න ඕන කියලා අවුරුදු 20න් පටන් ගත්තු ජීවිතය අවුරුදු 50 වෙද්දිත් අපි ඒ විදියටම හිතනවා. ඇයි ඒ? එතකොට අපිට බැරි වෙලා තියෙනවා මේ සැප විඳින්න. සතුට විඳින්න. ඇයි එහෙනම් අපිට මේ හැමදේම බැරි වෙලා තියෙන්නේ? ඒ ගොඩක්ම බැරි වෙන්න හේතුව තමයි අපි යන්නේ අසීමිත ආසාවන් පස්සේ. අපි සීමාවක් කරගන්න බලාපොරොත්තුවක් නැහැනේ. අපි යන්නේ අසීමිත ආසාවන් පස්සේ. අන්නේ අසීමිත ආසාවන් පස්සේ අපේ හිතත් කැමති ඒකට. අන්න එහෙම යන නිසා තමයි මතක තියාගන්න ඔබ හැම කෙනෙක්ම අපි තවම මේ ඇවිදින්නේ මේ විදියටම මහන්සි වෙන්නේ. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම අවබෝධ කරගෙන ඒ ධර්ම කාරණාව නිරන්තරයෙන්ම කල්පනා කරන්න. හිත ඉතාමත්ම තැම්පත් කරගෙන. ලෝභය කියන සිතුවිල්ල එනවා, ද්වේෂය කියලා සිතුවිල්ල එනවා, මෝහය කියන සිතුවිල්ල එනවා. මේ සිතුවිලිත් එක්ක අපිට බෑනේ වැඩ කරන්න. ලෝභකම වෙන්න පුළුවන්, තරහාවක්, වෛරයක්, ක්‍රෝධයක් හිතට ආවම නිකමට බලන්නකෝ අපිට පුළුවන් ද වැඩ කරන්න කියලා. බෑ. ඕනතරම් උදාහරණ අපිට ගන්න පුළුවන් මෙතනදී. අපි රැකියාවක් කරන රියදුරු මහතෙක් නම් මේ තරහව කියන සිතුවිල්ල අපේ හිතට ආවොත් කොහොමද? යාගේ රැකියාව හරියාකාරව සිද්ධ කරන්න පුළුවන් වෙයිද? බෑ. තරහවක් ආවොත් විතර. අප්පගෙන හරි ලොකු අනතුරු රාශියක් කරගෙන තමයි එයා යන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න අපි හිතමු අපි අධ්‍යාපන කටයුත්තක් කරන කෙනෙක් කියලා. හිතට ওই තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මේ වගේ සිතුවිලි ආව මොකද්ද වෙන්නේ? පාඩම් එකක්වත් මතකයට එන්නේ නැහැ. ඒකනේ කියන්නේ කවදාවත් පන්තියක් ඇතුලේ පන්ති කාමරයක් හෝ අධ්‍යාපනයේ ඇතුලේ ඊර්ෂ්‍යාව කියන එක තියාගන්න එපා කියලා. අපිට දැනෙන දෙයක් තමයි ලොකුවටම ඊර්ෂ්‍යාව. ඇයි ඒක දැනෙන්නේ? මට වඩා වැඩි ලකුණක් ගත්තොත්, මාව පරයා වෙන කෙනෙක් ඉදිරියට ගියොත්, මට වඩා දක්ෂතාවය තව කෙනෙක් පෙන්නුවොත්, අන්න මගේ හිතට චුට්ට ඇති වෙනවා ඊර්ෂ්‍යාව. පොඩ්ඩයි ඇති වෙන්නේ. හැබැයි ටිකින් ටික මොකද්ද වෙන්නේ ඒවා? වර්ධනය වෙනවා. අන්න වර්ධනය වුණාන් පස්සේ මං කොච්චර උත්සාහවන්ත වුණත් අරයාවට වඩා ලකුණක් ගන්නව කියලා, මං කොච්චර උත්සාහවන්ත වුණත් මේ විභාගයේ මම ජය ගන්නව කියලා මට බෑ ජය ගන්න. ඇයි මගේ පාඩම් කරන කිසිදු දෙයක් මතකයට එන්නේ නැහැ. අවබෝධය එන්නේ නැහැ. ඒ වගේම තමයි ගෙදර අපි හිතමු උයන පිහන වැඩේ කරනවා කියලා. එතෙන්දිත් බලන්න කොයි වගේ සිතුවිලි තරහසාගත සිතුවිලි ක්‍රෝධසාගත සිතුවිලි ආවොත් උයන දේවත් හරියාකාරව අපිට ඒ දේ කරන්න බෑ. යම් කෙනෙක්ගේ සිතුවිලි අපිට බලා ගන්න පුළුවන් ලොකුම දෙයක් තමයි ඒ කෙනා අතු ගාද්දි. ඒ කෙනා මල් කඩද්දි. අපිට හොඳට අවබෝධ කරගන්න පුළුවන් තැන් කීපයක්. ඒ මොකද එයාගේ සිතුවිලි දැන් පන්සලක වුණත් අපි මේ දේවල් සිද්ධ කරනවා. අපි හිතමු අපේ හිතට තරහව කියන සිතුවිල්ල ආව කියලා. ක්‍රෝධය කියන වෛරය ආදී සිතුවිලි ආවෙලාවට අපිට පුළුවන් නම් ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් සිද්ධ කරන්න. ඒ ක්‍රෝධය නැති වෙන සමහර කට්ටිය කියන එකේ ඉඳන් 10ට ගණන් කරන්න. සමහර වෙලාවට කියනවා දැන් අපි නම් කරන්නේ මිදුල් අතු ගන්න, මිදුල අමදින්න දෙනවා. අලංකාර විදියට මිදුල අමදින්න දෙනවා. චූටි වෙලාවයි යන්නේ මිදුල අමදිනකොට අර හිත සම්පූර්ණයෙන්ම මොකද්ද වෙන්නේ? අපේ තැම්පත් වීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම කල්පනා කරන්න ජීවිතය ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මේ සිත තැම්පත් කර ගැනීම. ඒ තැම්පත් වුණු සිතින් අපි කරන හැමදේම ඉතාමත්ම සාර්ථකව අපිට සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් කල්පනා කරන්න මේ හිතට එන ලෝභ, ද්වේෂ, මෝහ මේ සියලු අකුසල් මූලයන් දුරු කරගනිමින් තැම්පත් වූ සිතුවිලි වලින් යුක්තව අපිට කටයුතු සිද්ධ කරන්නට පුළුවන් නම් ඒ දේ තමයි ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ දේ තමයි ඒ උතුම් සම්බුද්ධ දේශනාවක් බවට පත් වෙන්නේ, අනුශාසනාවක් බවට පත් වෙන්නේ. ඉතින් ඔබ හැම කෙනෙක්ම කල්පනා කරගන්න මේ අවස්ථාවේදී අපි එක කාරණාවක් හිතට ගත්තා. දෙවනි කාරණාව තමයි අපි යටින් ඉඳන් උඩට යමු. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා.
කුසල් දහම් වඩන්න කියලාත් කියනවා. හ්ම්? කුසල් දහම් වඩන්න කියලාත් කියනවා. කුසල් දහම් පූර්ණේ කරගන්නත් කියනවා. ඇයි අපි පූර්ණේ කරගන්නට ඕන? අපි යන්නේ නිවනක් දක්වා. අපි හැම කෙනෙක්ම යන්නේ අවබෝධය මේ නිවන් අවබෝධ කරගෙන මේ උදාාරතර බලාපොරොත්තුවෙන් අපි යන්නේ. ඒ උදාාරතර බලාපොරොත්තුවෙන් අපි යද්දී අපිට අත්‍යවශ්‍යම දේ තමයි කුසලයන් කියන එක. එතකොට පින අවශ්‍ය වෙන්නේ නැද්ද? පින අවශ්‍ය වෙනවා. පිනත් වගේම තමයි මතක තියාගන්න කුසලොත් අවශ්‍ය වෙනවා. හැබැයි නිවන කියන දෙයට අත්‍යවශ්‍ය වෙන්නේ කුසල්. පින නෙමෙයි. ඇයි එතකොට පින මොකටද අත්‍යවශ්‍ය වෙන්නේ? ඔව්. මෙන්න මෙහෙම එකක් තියෙනවනේ. ඔව්. අපි හිතමු අපි ජීවිතය දැන් අපි මනුස්ස ජීවිතේම ලබා ගත්ත කියලා. ඒතර මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන මේ වගේ පුණ්‍යවන්ත මිනිස්සු ඇවිල්ලා අපි වන්දනාමාන කරගෙන අපේ ජීවිතේට පිනක් එකතු කරගන්නවා. හැබැයි මේ විදියට පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන ගමන්ම තවත් අර දේවාලයට යන පාරවල් වල එන පාරවල් වල කොච්චර මිනිස්සු අපිට අතපානවද? එතකොට එයාලා අද වගේ දවසකවත් මේ තැනකට ඇවිල්ලා බණක් භාවනාවක් සිද්ධ කරන්න මලක් පානක් පූජා කරලා පිනක් කරගන්න යෙදෙනවද? නෑ. හිත යොමුවන්නේ නෑ. මතක තියාගන්න මනුස්ස ජීවිතයක් ලබන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ඒ ලබාගත්තු මනුස්ස ජීවිතය වින්දනය කරන්න ඒ අයට බැරි වෙලා තියෙනවා. මතක තියාගන්න නිවනක් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ දුක්ඛිත ජීවිතයක් ගත කරන කෙනෙක්ට නෙමෙයි. එහෙම ගත කරන කෙනෙක්ට නිවන අවබෝධ කරගන්න පුළුවන් නම් අපේ බෝසතාණන් වහන්සේ අර දුෂ්කර ක්‍රියා අච්චර උපරිම දුකක් විඳලා දුෂ්කර ක්‍රියා වින්දා. එහෙනම් ඒ කාලේ අවබෝධ කරගන්න තිබුණනේ නෑ. උන්වහන්සේ අත්හැරියේ ජීවිතයක්. ඒ නිසා මතක තියාගන්න කුසලයන් අපි පූර්ණේ කරගන්නට ඕන. ඒ කුසලයන් පූර්ණේ කරගනිමින් අපි යන්න ඕන බුදු මග. හරිද? දැන් අපිට පූජාවන් දෙකක් තියෙනවනේ. එකක් තමයි ආමිස අනිත් එක ප්‍රතිපත්ති පූජා. එතකොට අපි ඇත්තටම වර්ධනය කරගන්න ඕන මොනවද? ප්‍රතිපත්ති. එතකොට අපිට ආමිස වැඩක් නැද්ද? ආමිස ඕන. බුදුහාමුදුරුවෝ ආමිස එපා කියලා කිව්වද? ඔව්. අන්න හරි. ආමිස එපයි කියලා කිව්වේ නෑ. ඒතර ආමිස හැබැයි දේශනා කරා ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියලා. දැන් අපි මල් පහන් පූජා කරනවා කියමු. මොන ගණයටද අයිති වෙන්නේ? ආමිස පූජා ගණයට. දැන් බලන්නකෝ ඒ මල් පහන් පූජා කරද්දී අපි දැන් ගෙදරදී හිතමු. ගෙදර ඉඳන් එමු. ගෙදර අපි මල් කඩන්න කියලා කිව්වන් පස්සේ අපි මේ මල් නෙලනව ඉතාමත්ම ලස්සනට නැතුව අපි ගහේ පොහොට්ටුත් එක්ක කොලත් එක්ක මල් වට්ටියට කඩලා දාගන්නේ නෑනේ. මල විතරක් අල්ලලා නටුවෙන් අල්ලලා එකින් එක අපි තැම්පත් කරනව නේද? එකින් එක තැම්පත් කර පුදුම තරම් ලස්සනට මල් වට්ටියක් අපි සකස් කර ගන්නවා. දැන් උනත් මෙතෙන්ට මල් අරගෙන එන අපි කවුරුවත් එකපාරටම අර මල් ආසනේ උඩින් මල් ටික තියන්නේ නෑනේ. එතනත් අපි බලන්නේ මොකද්ද? ඒ නටුව කඩලා තියලා අලංකාර විදියට තියලා බලනකො පුදුම තරම් හිතේ ශක්තියක් අපිට හිතේ සනසිල්ලක් ඒ දේ තුලින් එනවද කියලා. ඒ නිසා බලනකො අන ආමිස පූජාවලින් අපේ හිත අපිට පුළුවන් తాවකාලිකව හරි මොකද්දක තැම්පත් කරගන්න ප්‍රීතියටපත් කරගන්න අන්නේ සතුටින් යුක්තව අපි ඊට පස්සේ එනවා ප්‍රතිපත්ති පූජාවට. මේ අපි සිද්ධ කරන්නේ ප්‍රතිපත්ති පූජාවක්. ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, භාවනා කිරීම අද දවස ඇතුළතදීම අපිට කොච්චරනම් ප්‍රතිපත්ති පූජාවල නියැලෙන්නට පුළුවන්ද? ඒතොර අන්න ඒ දේවල් තුලින් අපි අපේ ජීවිතේ බලාපොරොත්තුව කරා යනවා. අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වුණු උතුම් නිවන සාක්ෂාත් කරගන්නට වෙහෙසෙනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම කල්පනා කරන්න කුසල් දහම් වඩන්නට ඕන. ඊට පස්සේ පළවෙනි කාරණය සබ්බ පාපස් අකරණ. සියලු පාපයන්ගෙන් මොකද්ද කියන්නේ? වැළකෙන්න. දැන් අපි හිතමු මෙහෙම. අපි දෛනික ජීවිතයේදී සමාදන් වෙන්නේ මොකද්ද? පංචශීල ප්‍රතිපදාව. අද අපි සමාදන් වුණේ අෂ්ටාංග උපෝසත සීලය. ඊට සමහර අපේ පින්වත් පිරිස දසසිල් සමාදන් වෙනවා. ඒතර අපි දැන් සීලයන් සමාදන් වෙනවා කියලා කියමු. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අපි මොකක්ද ඒකෙන් කියන්නේ?
පරපැන නැසීමේ ඒ ශික්ෂාපදයෙන් අපි ඒ දෙයින් ක්‍රියාවෙන් අපි වැළකෙනවා කියලා කියන්නේ. නැත්නම් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙනවා කියලා කියන්නේ. දැන් අපි නිකමට හිතමු අද දවස අපි උදෑසන අටසිල් සමාදන් වුණා. හැබැයි මේ සමාදන් වෙන සීලය හවස් වෙද්දි මොකද්ද අපි කරන්නේ? නැත්නම් හෙට උදේ වෙද්දි අපි පවාරණය කරනවා. එතකොට මම එක ශික්ෂාපදයකින් ගන්නේ සමාදන් වෙනවා. එතකොට දැන් සමාදන් වෙලා පවාරණය වෙන දක්වාම තිබුණු කාල සීමාවේ අපි කිසිදු වැරද්දක් සිද්ධ කරන්නේ නැහැ. කිසිදු දෝෂයක් අපි අතින් වෙන්නේ නැහැ. හැබැයි එහෙම බැලුවම් පස්සේ ද බුදුදහම තුල කියන්නේ සමාදන් වෙලා ඉන්න කාල සීමාවට පමණයිද ඒක වළංගු වෙන්නේ? නැහැ. වළංගු වෙන්නේ එහෙම නෙමෙයි. එහෙනම් ඇයි අපි දෛනිකව මෙහෙම සමාදන් වෙන්නේ? අපි හැම පොය දිනේ එන අපිට පුළුවන් පවාරණය වෙන්නේ නැතුව තිය. ඔව් මෙන්න මෙහෙම එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත කරන්න අපි පෘථග්ජන ජීවිතයක්. එතකොට වැරදි වෙන්න පුළුවන්. අපේ අඩුපාඩුකම් වෙන්න පුළුවන්. එතකොට ඒවා අපි තේරුම්ගෙන අපි බලනවා අපි උත්සාහ දරනවා අපේ ශික්ෂාව තවදුරටත් සමාදන් වෙලා පිරිසිදු කරගන්න. අන්න අපි එහෙමනම් මතක තියාගන්න. හැබැයි මතක තියාගන්න බුදුදහම තුල කියන්නේ සබ්බ පාපස්ස කරන. සියලුම පාපයන්ගෙන් මිදෙන්න ඕන. මිදෙන්න ඕන කියලා කියන්නේ කෙටි කාලීනවද? නෑ. දිගු කාලීනවම තමයි අපිට මිදෙන්න කියලා කියන්නේ. අන්න එතනයි වැදගත්කම තියෙන්නේ. සියලුම පාපයන්ගෙන් මිදෙන්න කියනව දිගු කාලීනව. හැමදාටම. එහෙනම් පාපය අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙන්නේ නෑ. පව් වැඩ වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ගත කරන ජීවිතේ. හැබැයි ඒක තේරුම් අරගෙන යලි නොකරන තැනට යලි නොවෙන තැනට වැඩ කටයුතු තමයි අපි සිද්ධ කරන්නට ඕන. අන්න එතන තමයි අපේ ජීවිතේ සාර්ථකත්වය රඳා පවතින්නේ. ඒ නිසා සබ්බ පාපස්ස කරනං සියලු පාපයන්ගෙන් අපි මිදෙන්නට ඕන. කුසලස්ස උපසම්පදා කුසලයන් අපි පූර්ණේ කරගන්නට ඕන. සචිත්ත පරියෝදපණං අපේ හිත අපි දමනය කරගන්නට ඕන. මේවා තමයි සියලුම බුදුරුන්ගේ අනුශාසනාව වෙන්නේ. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම කල්පනා කරගන්න. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මම මීටත් පෙර ඔබට මේක පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ පව් කරන්න එපා කියලා. නේද? පව් කරන්න එපා කියලා කිසිදු තැනක සඳහනක් දක්වලා නැහැ. එහෙනම් මොකද දක්වලා තියෙන්නේ? විපාකය පිළිබඳවයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ නේද? බුදුහාමුදුරෝ පව් කරන්න එපා කියලා දේශනා කරලා නැහැ. විපාකය පිළිබඳව මේක කරොත් මෙන්න මේ විපාකයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න විපාක අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒකනේ අපේ බුදුදහම කියලා කියන්නේ චින්තනවාදී දහමක් කියලා කියන්නේ. හැමදේම අපිටම අවස්ථාව දීලා තියෙන්නේ. කාලාම සූත්‍රය ගත්තත් එහෙමයි. හැමදේම අපිට අවස්ථාව දීලා තියෙනවනේ. හිතන්න. හිතලයි අපි වැඩ කරන්නට ඕන. හැම තැනතම මනෝමූලික වෙන්නට ඕන. මනස මූලික වෙන්නට ඕන. හැමදේම හිතලා වැඩ කරන්නටයි අපිට දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් පව් කරන්න එපා නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒවයි විපාකයන් පෙන්නලා දීලා තියෙනවා. එහෙමනම් කරනවද නැද්ද කියනක තීරණය තියෙන්නේ අපි අතේනේ. කරනවද නැද්ද කියනක තීරණය තියෙන්නේ අපි අතේ. අර යංකම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ භවිස්සාමිදි. දැන් හැමදාම මම මේක මතක් කරන දෙයක්. යම් කිසි කෙනෙක් යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරනවද කල්යාණං වා පාපකං වා ඒක හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නරක දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි තස්සදායාදෝ භවිස්සාමිති. මතක තියාගන්න ඒක හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් කරන දේ අනුව තමයි අපිට ප්‍රතිඵල කියන එක ලැබෙන්නේ. එනිසා මේ දේම හැම දේම සිද්ධ කරනකොට අපි ඒ හැමදේම මනෝමූලික වෙලා අපේ වාක් සංවරය ඇති කරගෙන අපේ කය සංවර කරගෙන අපිට පුළුවන් වෙන්නට ඕන ඒ හැම දෙයකම නිරත වෙන්නට. දැන් ඒතකොට සමහර කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ බුදුදහම ඔය කියන විදියට අපිට කවදාවත් සතුටක් සැපතක් නැහැ කියලා. එහෙමත් හිතෙන්න පුළුවන්.
ඇයි කය සංවර කරගන්න කියනවා. මනස සංවර කරගන්න කියනවා. වචනය සංවර කරගන්නවා කියලා. ගොඩක් දෙනෙට කල්පනා වෙන්න පුළුවන් එහෙමනම් ඉතින් හැම කෙනාම මහාන වෙන්න ඕන කියලා. එහෙම නැහැ. ඔව්. අපිට හැම දෙයකම ප්‍රතිඵල ලැබෙනවා. එතකොට මේ ප්‍රතිඵල ලැබෙනවා කියලා අපි විඳින්න ඕන කියලා අපේ ජීවිතය පව් වැඩක් අපි කරන්න ඕනද? සතුටෙන් ජීවිතය ගෙවන්න ඕන කියලා පව් වැඩක් කරන්න ඕනද? අකුසලයක නිරත වෙන්න ඕනද? හැබැයි අපිට ඒවයි විඳිද්දී ඒවා සිද්ධ කරේ අපි හිතමු අපි පව් වැඩක් සිද්ධ කරනවා. අකුසලයක් සිද්ධ කරනවා. සතුටක් ලබනවා. hina වෙනවා අපි. හැබැයි මොකද්ද වෙන්නේ? ඒක විපාක දෙද්දි තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි මොකද්ද කරේ කියලා මොන කර්මයක්ද අපි මේ කරේ කියලා. නේද? මොන කර්මයක්ද අපි මේ කර ඇයි මම මේ මෙච්චර විපාකයක් විඳින්න ඇයි මම මෙච්චර පව් වැඩක් සිද්ධ කරේ කියලා සමහර වෙලාවට අපිටම හිතෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම සාංශාරික ජීවිතයක් අපිට තියෙන මේක. ඒතර මේ සාංශාරික ජීවිතය තුළදී නිරතුරුවම අපි මෙහෙමයි. දැන් සමහර කෙනෙක්ට කියන්න පුළුවන් අපි දන්නවා හොඳටම පව් වැඩ උපරිම විදියට සිද්ධ කරනවා සහ කරවනවා. හරිද? එහෙම චරිතේ ඉන්නවා. හැබැයි එයාලා උපරිම සැපත් විඳිනවා. ඔව්. හිතන්න පුළුවන් අර කට්ටිය බලන්න යන එන වාහන කන බොන දේවල් ඉන්න හිටෙන තැන් මාලිගා වගේ එහෙම කියලා අපිට හිතෙන්න පුළුවන්. ඔව්. හැබැයි මතක තියාගන්න එයාලා සාංශාරික ජීවිතේ කළ යම් වූ කුසල ශක්තියින් වල පුණ්‍ය ශක්තියින් වල බලයෙන් එයාලා ඒ සැප වින්දනය කරනවා. හැබැයි ඒ වින්දනය කරගත්තු සැපත් එක්කම අපි අනිවාර්යයෙන්ම විපාක විඳින්න ඕන. දුක් විපාක සහ සැප විපාක දෙකම විඳින්න ඕනනේ. හැබැයි එයාලා මේ භවයේ සිද්ධ කරන සියලුම අකුසල් ධර්මයන් එයාලගේ සාංශාරික ජීවිතයට එකතු වෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ජීවිතේ ඊ타ත්ම උපරිමයෙන්ම අපිට පුළුවන් සෑම ආකාරයකින්ම පව අකුසලය අයින් කරලා කුසල් දහම් වඩමින් පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන්න ඕන. පුණ්‍යවන්ත ජීවිතයක් කියලා කියන්නේ කවදාවත් එතන තියෙන්නේ එතනත් මේ විඳීමක් නැති වෙන්නේ නැහැ. එතනත් තියෙන්නේ උපරිම විඳීමක්. සතුටින් යුක්තව ගත කරන්න. නිකමට හිතලා බලන්න. පවක් කරාන් පස්සේ අපිට නැවත අපිට ඒ පිළිබඳව පොඩ්ඩක් හිතුවොත් කනස්සල්ලකට අපිපත් වෙනවා. ටිකක් පසුතැවිලි ස්වභාවයකට අපිටපත් වෙන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. මම එතනට එන්නම්. එතකොට මතක තියාගන්න දැන් අපි දැන් පව් වැඩ සිද්ධ කරද්දී ඒවා පිළිබඳව දැනගන්න ඕන විපාකයන් අපි විඳින්න අපි අනිවාර්යයෙන්ම සූදානම් වෙන්න ඕන. මොකද පව් වැඩ කරලා විතරක් මදිනේ. අපි විඳින්නට අනිවාර්යයෙන්ම විපාකයන් අයහපත් විපාක විඳින්න සූදානම් වෙන්නට ඕන. ඒ වගේම තමයි ඒ පව් වැඩක් කරාන් පස්සේ පසුතැවීමක් ඇති වෙනවා. හැබැයි නිකමට ඔබ හිතලා බලන්න හොඳ දෙයක් සිද්ධ කරන්න. වැඩි ඕනේ අපිට හිතෙන්න පුළුවන් නම් මේ පාරේ ඉන්න බඩගින්න ඉන්න සතෙක්ට කැම ටිකක් දෙන්න. බලන්න යාලා කොච්චරනම් සතුටෙන් යුක්තව කනවද. පොඩ්ඩක් අත්දැකීමක් ගන්න. කද්දි සමහර වෙලාවට කාගෙන ගිහිල්ලා චුට්ටක් අපේ මූණ දිහා බලනවා. මම නම් කන්න දුන්නේ මගේ මූණ දිහා බලනවා. ඔබ නම් කන්න දුන්නේ ඒ ඔබේ අපිට සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අර අපිට ස්තුතියක් කරනවදෝ කියලා. හරිද? ඒ නිසා අපි අන්නේ තුලින් පුදුමතරම් වින්දනයක් ලබනවා. ඉතින් ඒ චූටි දෙයකින් අපි වින්දනයක් ලබනව නම් අපි මහා විශාල පින්දම් කටයුතු සිද්ධ කරද්දී කොච්චරනම් අපේ ජීවිතය අපි විඳිනවද? එතකොට අපි ඒකනේ පින්කමක් සිද්ධ කරද්දී කියන්නේ පූර්ව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව. වඩා වැදගත් වෙන්නේම අපර චේතනාව. ඇයි? එතන තමයි අපි කළ පින්කම් පිළිබඳව නැවත මෙනෙහි කරන්නේ. කළ පින්කම් පිළිබඳව නැවත අපිට සිහිපත් වෙන්නේ. අන්න එහෙම සිහිපත් වෙද්දී අපේ හිතට යම් වූ දෝෂයකින් අයහපතක් සිද්ධ වුණොත්, අයහපත් සිතුවිල්ලක් පහළ වුණොත් අර කළ පින්කමෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න නිරන්තරයෙන්ම අපි මහා විශාල වශයෙන් නෙමෙයි චූටි දෙයකින් හරි අපිට පුළුවන් නම් පින්කම් වලට යොමු වෙන්න. පින්කමකට අපිට සිද්ධ කරන්න බැරි නම් අපිට අතහිත දෙන්න. ඒ අතහිත දෙන්නත් බැරි නම් අපිට දැකලා සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒ දේවල් අපි අනිවාර්යයෙන්ම සිද්ධ කරන්නට ඕන.
ජීවිතයේ සතුට වින්දනය කරගනිමින් ජීවිතයේ සැපත වින්දනය කරගනිමින් අපි අපේ ජීවිතය ඇත්තටම විඳින්නට ඕන. අපේ ගොඩක් මිනිස්සු මොකද්ද කරන්නේ? ම්? විඳින්න තියෙන ජීවිතේ මොකද්ද යාලා කරන්නේ? විඳවනවනේ. ම්? දෙකම අයිති වෙනවා වේදනානුපස්සනාවට. එතකොට සැප වේදනා සහ දුක් වේදනා කියන දෙකම. ඔව්. උපේක්ෂාත් වෙනවා. මොකද වේදනා කියලා කියන විඳීමනේ එතකොට. එතෙන්දී. එතකොට මතක තියාගන්න ඔබ හැම කෙනෙක්ම අපි විඳවීම දැන් නිකමට අපිට හිතලා බලන්නකෝ අපි මෙතනදි කොච්චරනම් සැනසීමක් පන්සලකට ඇවිල්ලා ලබනවද? ඒ සැනසීමත් එක්ක සමහරලාට අපි ආයේ පන්සලෙන් එළියට ගියාන් පස්සේ ආයි අපිට අර සිතුවිලි මතක් වෙනවා. ආයි අපි අර ගැටලු මතක් වෙනවා. ආයි අපි අර ප්‍රශ්න මතක් වෙනවා. ඒ ගැටලුත් එක්ක ප්‍රශ්නත් එක්ක අපිට අර කළ පින්කම මෙනෙහි කිරීමක් සිදු කරගන්නට බැරි වෙනවා. අමතක වෙනවා. මේක හැමෝටම දැන් භික්ෂුන් වහන්සේ නමක් වුණා අපිටත් එහෙම වෙන්නට පුළුවන්. අපි උපේක්ෂාවෙන් බලනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක ඒ අර මේ මහත්මයා මතක් කරපු විදිහටම අපිට සුඛ වේදනාවක් තියෙනවා, දුක්ඛ වේදනාවක් තියෙනවා, ඒ මැදින් උපේක්ෂාවක් තියෙනවා. අපි මේ හැම දෙයකටම මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන. අපේ හිත ඒ විදිහටම නම්ම ගන්නට, ඒ විදිහට කටයුතු සිද්ධ කරන්න අපේ හිත යොමු කරවන්න අපිට පුළුවන් වෙන්නට ඕන. අන්න එහෙම වුණොත් අපිට පුළුවන් සාර්ථක ජීවිතයක් ගත කරන්න. එහෙමනම් හොඳයි. එහෙමනම් කල්පනා කරගන්න මේ අවස්ථාවේදී පින්වන්ත ඔබ හැම කෙනෙක්ම අද මේ උතුම් පොහොය දිනේ මේ බුදු පාපහසින් අතිපරිශුද්ධත්වයට පත්තුණු මේ උතුම් කිරිවේර සෑරදුන් අභියස තැම්පත් වෙමින් ඔබේ ජීවිතයට අර්ථයක් සිද්ධ කරගන්නා මොහොතේ ඉතින් අද දින උදෑසන ධර්ම දේශනාව සඳහා ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරනවා කිහිප දෙනෙක්ම. ඉතින් බලාපොරොත්තු වෙනවා කතරගම ගෝතමීගම් පදිංචි කේ ඉන්ද්‍රාණි මහත්මිය ඒ ඇගේ බලාපොරොත්තු විදියට තමන් නමින් මිය පොරලයන්ට යෙදුණු මීට තෙමසකට ප්‍රථම කේ සෝමදාස ආදරණීය පියතුමන්ට පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරන්නටත් මීට අවුරුදු 11කට ප්‍රථම මිය පොරලයන්ට යෙදුණු තිස්ස පුතුරුවන් ඇතුළු ඒ වර්ග පරම්පරානුයාතමිය පොරලයන්ට යෙදුණු සියලුම මළගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරන්නට අද දින මේ උතුම් වූ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම මොරටුවේ සිට පැමිණි ඒ පින්වන්ත හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා මිය පොරලයන්ට යෙදුණු ධර්මසේන ආදරණීය පියතුමන්ටත් ඒ වගේම තමන්ගේ සහෝදරිය ඇතුළු ඒ හැම දිනාගේම ජීවිතවලට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් කල්පනා කරගන්න මේ අවස්ථාවේදී පින්වත් ඔබ හැම කෙනෙක්ම ඒ වගේම අද දින දායකත්වයෙන් කටයුතු සිද්ධ කරනවා ඒ බටපොළ සිට පැමිණියේ සරත් මහත්මයාත් ඒ මහත්මයාගේ ජීවිතයට ආශිර්වාදයක් ලබා ගන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය තමන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් කර ගන්නටයි බලාපොරොත්තුව. ඉතින් කල්පනා කරන්න එහෙමනම් මේ අවස්ථාවේදී අද උදෑසන පටන්ම ඒ උතුම් වූ අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා සිල්වත් ගුණවත් පිරිසක් බවට පත් වෙලා ඒ සිල්වත් බවින්ම ඒ ගුණවත් බවින්ම යුක්තවම ඔබ විසින් සම්පාදනය කර ගන්නට යෙදුණු මේ උතුම් සියලුම පූජාවන් උතුම් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් උදෙසා පුදන්නට පූජා කරන්නට යෙදුණා. ඒ වගේම මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. කල්පනා කරගන්න එහෙමනම් මේ සකලාකාරයෙන් ලබා ගන්නට යෙදුණු සිළුම් පුණ්‍ය ශක්තිය ප්‍රථමයෙන් අපි අනුමෝදන් කරමු දෙවියන්ට. මේ පළාත් බාර කතරගම සුරුදුන් ප්‍රදාන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින ලැබ ගනිත්වා. දෙවියන්ගේ දිව්‍ය සුඩා වර්ධනය කර ගනිත්වා. දෙවියන්ගේ ඇල්ම් බැල්ම ආරක්ෂාව නිරන්තරයෙන්ම ඔබ සුළු දිනාගේම ජීවිතවල ලැබේවා. අවසන දෙවියෝ පතන බෝධියකින් උතුම් නිවන අවබෝධ කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙන්න එත්තාවතාච අම්මේහි.
ඒ වගේම අද දින මේ උතුම් වූ පින්කමේ දායකත්වයෙන් ගැන කටයුතු කරන ඒ හැම දෙනා නමින් මිය පොරලයන්ට යෙදුණු එමියන්නට යෙදුණු ධර්මසේන පියතුමන්ටත් ඒ වගේම සහෝදරිය ප්‍රදාන ඒ හැම දෙනාගේම ජීවිතවලටත් ඒ වගේම කේ සෝමදාස ආදරණීය පියතුමන්ටත් තිස්ස පුතුණුවන් ප්‍රදාන ඒ සිළුම දිනාටමත් ඒ වගේම අද දින මේ උතුම් වූ පින්කම සඳහා සම්බන්ධ වුණු දැක සතුටු වුණු ඔබ හැම දෙනා නමින් යම් බදු මලගේ ඥාති කෙනෙක් මිය ගොස් ඇතනම් ඒ සියල්ලෝ සිහියට නගා ගන්න ඒ සියල්ලෝ මේ පින් ලැබ ගනිත්වා සංසාරික දුකින් කෙලවර අවසන උතුම් වූ නිවන අවබෝධ කර ගන්නටත් ඉන් මෙහා සංසාරික ජීවිතයේ සැපවත්ව ගත කරන්නටත් මේ මිය යන්නට යෙදුණු සියලුම මළගිය ඥාතීන්ට අපි මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු අනුමෝදන් වේවා කියන උදාර ප්‍රාර්ථනාවෙන් යුක්තව මළගිය ඥාතීන්ට පින් දෙන්න ඉදන් මේ ඥාතීනං හෝතු. හොඳයි කල්පනා කරගන්න එහෙමනම් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරත්නයටත් ඒ වගේම අදිදෙන මේ උතුම් වූ සීල සමාදානම මහා පින්කමට සම්බන්ධ වුණු ඒ හැම දිනාටමත් ඒ වගේම ඒ සමිතියේ හැම දිනාගේම ජීවිතවලටත් ඒ වගේම පින්වන්ත ඔබ හැම කෙනෙක්ගේම ජීවිතවලටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා ඔබ හැම දෙනා කරන කියන කටයුතු දිනෙන් දින සාර්ථකමත් භාවයට පත් කරගන්නට ඒ වගේම දූ දරුවන් කරන අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථකමත් භාවයට පත් කරගන්නට සිතන සිතුමන් පතන පැතුමන් සඵල කරගන්නට නිදුක් නිරෝගී චිරජීවනයක් ලබා ගන්නට තුනුරුවනේ ආශිර්වාදය ඔබට ලැබේවා ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා ඔබ හැම කෙනෙක්ම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන පැතුමින් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති. හොඳයි එහෙමනම් සිළු දෙනාම ওই විදිහටම වන්දනා කරගන්න ආශිර්වාදය ලබා ගන්නට. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුණු ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. අද උදෑසන ධර්ම දේශනාව පැවැත්වූ අපගේ ස්වාමීන් වහන්සේ කතරගම අපේ ශ්‍රද්ධාසෝම පිරිවෙනේ විදුහල්පති කතරගම පීරතන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය තිරදීවණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු කියන්න. සාදු සාදු තෙරුවන් සරණයි.